මගේ නම බාරොන්. සිරිපල්ල ගහවත්ත කනත්තේ මුරකාරය කිව්වොත් මාව කවුරුත් දන්නවා මහත්තයෝ. හැමදාම උදේම මගේ කතාව අහන්න එනවට ඔයාලට ගොඩක් පිං. මම හිතුවේ නෑ ගොඩක් අය මේක අහන්නවත් කැමති වෙයි කියලා. මොකද කවුද මහත්තයෝ දුප්පත් අපේ ජීවිත කතාව අහන් එන්නේ? ඒත් ඔයාලා ලියන ඒවා කියන ඒවා මේ හැමදේම බාරොන් මාමා අදටත් දකිනවා. අද වෙද්දි බාරොන් මාමා විශ්‍රාමසුවෙන් ලස්සනට ඉන්නවා. එයාගේ ජීවිතේ එක්තරා අවධියක සිද්ධ වෙච්ච දේවල් තමයි මේ මම නිර්මාණශීලීව කතාවක් ලෙස ගොඩනගලා ඔයාලට ඉදිරිපත් කරන්නේ. ඔයාලා මට මේ දෙන ප්‍රතිචාරය ඉතාමත් ඉහළයි. බෙහෙවින්ම පිං. හැමදාම මේ කතාව අහන්න එනවට මං ඔයාලට ඉස්සරහට සලකන්න. අනිවාර්යෙන්ම. එහෙනම් අදත් මට අවසරයි මේ පැයේදී බාරොන් මාමා වෙන්න. වෙලාව හරියටම කියනවනම් රෑ 9ට වගේ. එකපාරට රමේෂ් මහත්තයා කඩාගෙන බිඳගෙන කනත්තට ආවා. මම ගේට්ටුව ලොක් කරලා තිබ්බෙත් නැහැ. මොකද මට කෑම එකක් එහෙම ගන්න එළියට යන්න තිබ්බා. පේන හැටියට ආදාහනාගාරේ පැත්තේ මොකක් හරි කලබලයක් වෙනවා. ඔයාලට කියන්න මම කලින් වෙච්ච සිද්ධියත් එක්ක බොහොම පාඩුවේ ඉන්නේ. අනවශ්‍ය මගේ නොවන දේවල් වලට ඔළුව දාන්නෙම නැති තරම් දැන්. ගිය පාරකින් නම් ගොඩක් මට්ටු වුණා. ඒත් එන්න ආදාහනාගාරේ සද්ද වැඩි වෙනවා. මට ඒක අතහැරලා දාන්න බැරි තරමට වැඩි වෙනවා. මමත් ඔන්න ඔය ඕන එකක් කියලා බාට කෑලි දෙකක් දාගෙන ෂර්ට් එකකුත් පටලවගෙන එළියට බැස්සා. මට ඇහෙනවා රමේෂ් මහත්තයා කෑ ගහනවා. අර ආදාහනාගාර වැඩ කරන කොල්ලට මොන හරි කියනවා. මට නම් හිතන විදිහට මොකක් හරි පිස්සුවක් නටන්න නැති. මමත් ඉතින් ගියා ඒ පැත්තට බලන්න. මොනාද මිනිහෝ කරන්නේ? මම කිව්වනේ උඹට ගෑස් ඉවර නම් කියන්න කියලා. හෙට උදේට මොනාද මං අරුන්ට දෙන්නේ? එහෙම කියලා රමේෂ් මහත්තයා මහා අයියෙන් කෑ ගහන්න ගත්තා. මං ඊට පස්සේ තමයි ඇහුවේ මොකද්ද ප්‍රශ්නේ කියලා. අර ආදාහනාගාරේ කොල්ලා කිව්වා නෑ මාමා මේ මිනිහ පුච්චනකොට ගෑස් ඉවර වුණා. මූ නිකන් ඒක කිව්වේ හොද්දක් ලිපේ තියලා එතකොට ගෑස් ඉවර වුණා වගේ. හරිම සාමාන්‍ය දෙයක් විදිහට. ඊට පස්සේ මම ඇහුවා ඒත් මම දැක්කනේ දුම යනවා. මේ ළමයා කියනවා ඊට පස්සේ නෑ මාමා මම ගෑස් අඩු කරලා තිබ්බා මිනිස්සු යනකම්. එයාලා ගියාම හෙටනේ ආයිත් එන්නේ. රමේෂ් මහත්තයත් හැමතැනම වගේ ගෑස් හොයලා ඒත් හම්බෙලා නැහැ. මේ කාලේ ගෑස් අඩුයි. ගෑස් තියෙනේවත් පුපුරනවා. අපිට ගෙදර ගෘහස්ත පාවිච්චිට ගන්න ගෑස් පාවිච්චි කරන්නත් බෑ. විශේෂ ගෑස් වගේක් එනවා මේකට. ඉතා ඉක්මනින් අලු වෙන ලී වුණත් ඉක්මනින්ම අලු කරලා දාන්න පුළුවන් ගෑස් එකක්. එක ජංජාලයයි මෙතන. රමේෂ් මහත්තයා මට කිව්වා ඔක්කොම ගේට්ටු වහලා වරෙන්. කිසිම එකක් ඇරලා තියන්න එහෙම එපා. මම කරපු වැඩේ හරි මහත්තයා කියලා ඔක්කොම ගේට්ටු ටික විගහට වහලා දැම්මා. මගේ ඔළුවේ තියෙන ලොකු ප්‍රශ්නේ තමයි පිටිපස්සේ ගේට්ටුව අනිවාර්යෙන් ඇරනවා රෑ 12 පැන්න ගම. මොකද කරන්නේ ඉතින් ඒකට? කරන්න දෙයක්වත් නැහැනේ. ඔන්න ඔය ඒ වෙලාවට එතන නොගිහින් ඉඳලා පාන්දර 1ට වගේ ගිහින් වහලා දානවා ඒක. මේක කියන්නත් බෑනේ වෙච්ච සිද්ධිය. මං ඉතින් ගේට්ටු ඔක්කොමත් වහලා ආයි ආව ආදාහනාගාරේ පැත්තට. මේ එද්දි
දෙන්නම බර්නර් එකේ දොරවල් දෙකම ඇරලා මලකුණු ගඳයි එතන. මල් ළඟට ආවත් හරි මවට වමනට එන්න ගත්තා. රමේෂ් මහත්තයා කෑ ගැහුවා මෙහෙ වරෙන් බාරොන් පොඩි එකෙක් වෙන්න නැතුව අන්න අර ට්‍රොලිය මෙතෙන්ට අරන් එනවා. ඔහොම රමේෂ් මහත්තයා මට කෑ ගැහුවා. මට කර කියා ගන්න දෙයක් නෑ දැන්. මං කරපු වැඩේ හරි රමේෂ් මහත්තයා කියලා ට්‍රොලිය අරන් ආවා. අනේ දෙයියනේ මුන් දෙන්න එකතු වෙලා මිනිහ එළියට අදිනවා. අර මිනි පෙට්ටියේ කෑලිත් තියෙනවා. අර මිනි පෙට්ටියේ කෑලිත් තියෙනවා. පෙට්ටිය කඩාගෙන ඇඟට වැටලා. ඇඟේ සුදුහම පේන්න පිච්චිලා තිබුණේ. මේ මිනිස්සු දෙන්නත් එක්ක අර රොඩ්ඩක් වගේ ඇදගෙන මිනි පෙට්ටියේ යට ලී කෑලි දෙකකින් අල්ලලා ට්‍රොලියෙන් දාගත්තා. දැන් නම් මට ඉවස ගන්නම් බෑ. මට වමනේ ගියා. රමේෂ් මහත්තයා එවිලනම් නක්කලට hina වුණා. මොකද බාරොන් ළමෙක්වත් හම්බෙන්නද? මට ඉතින් කියන්න ආව හොඳ එකක්. මොනා කරන්නද? පඩියත් එපැයිනේ. ඒක නිසා කටවහන් හිටියා. කවුද දෙයියනේ දන්නේ කනත්තක සිකියුරිටි කරන්න වුණාම මේ වගේ දේවලුත් බලන්න යනවා කියලා. මේ වෙලාවේ ගෑස් ඉවර නිසා කොයිම වෙලාවකටවත් මේක පුච්චන්න විදිහක් නැහැ. මෙයාලා දෙන්නම මේක එළියට ඇදලා ට්‍රොලියේ තියලා රෙදි කෑල්ලක් දාලා වැහුවා. මං ඇහුවා කොල්ලගෙන් දැන් මොකද උඹලා මේකට කරන්න යන්නේ කියලා. අර කොල්ලා කියාපි මේක මෙහෙම කොහේ හරි වලදාමු. මගේ ඇස් දෙක උඩ ගියා. ඒටකොට ගෙදර උන්ට කොහොමද අපි අලු දෙන්නේ? ඒකට මොන හරි කරගමු. ඕකේ ඔය තියෙන ටික අපිට මුට්ටියකට දාන්න නැති. කොහොමත් හැමදාම ඕවා දෙන්නෙත් නැහැ. භාගයට භාගයක් කලවම් වෙනවා. මෙයාලා මේ කරන දේවලුත් එක්ක ඇත්තටම දැන් නම් මැරෙන්නත් බයයි මට. මොකද පණ පිටින් ඉන්නකොට නෙමෙයි. මේ මැරුණාන් පස්සේ අපිට මේ මිනිස්සු මොනවා කරයිද දන්නේ නැහැ. එච්චරට බය හිතෙනවා. රමේෂ් මහත්තයා මට උදැල්ලක් දුන්නා. වරෙන් බාරොන් අර වත්තපල්ලයට ගිහින් මේ වල කපලා දාමු. මම කිව්වා අනේ මහත්තයෝ මගේ කකුලේ ප්‍රශ්නෙත් එක්ක මේක කරන්න බෑනේ. අනේ ඉතින් කොරේක්නේ මෙතන වැඩට ආවේ. කමන්නේ. ඔහොම මිනිහ බලාගෙන ඉන්නවා. මම මූත් එක්ක ගිහින් මේක කපලා එන්න. රමේෂ් මහත්තයා මට ඔහොම කිව්වා. අර කොල්ලා එක්ක රමේෂ් මහත්තයා ගියා මිනිවල කපන්න. මාව මෙතන තියලා. මොනවා වුණත් චකිතයක් තියෙනවා හිතේ. බාගෙට පිච්චුන මිනිහක් බලා ගන්න උනානේ අන්තිමට මට. නිකමට හිතන්න මෙතන මේකගේ ඕජස් ගැලුවොත් අපි එපයි ඒවත් සුද්ධ කරන්න. මේවා හරි අපායවල් මහත්තයෝ. මේවල රස්සා කරන එක ලේසි නෑ. මං කොයිකටත් කියලා අඩි කිහිපයක් ඈතින් හිටියේ මිනිහට. ආදාහනාගාරේ තියෙන බර්න් එකේ දොරවල් දෙක හායි ගාලා ඇරලා. හැබැයි මේක හොඳ වෙලාව මට බලා ගන්න මේක ඇතුළ. මොකද මට ඕනි වුණා මේක පොඩ්ඩක් බලන්න කොහොමද ගිනි ගන්නේ අර එහෙමයි කියලා. මං අඩියෙන් අඩිය පොඩ්ඩක් ලං වෙලා බැලුවා. ඒක ඇතුලේ ගන්න දෙයක් නැහැ. මේ මිනිහේ කුණු කෑලි අලු වෙලා නැතුව තාම තියෙනවා. එහෙම ලං වෙලා බලන්න යනකොට තමයි එක පාට මගේ පිටිපස්සෙන් බල්ලෙක් බුරන්න ගත්තේ. මහත්තයාට කියන්න මම පිටිපස්ස හැරුණ ගමන් දැක්කේ කළුම කළු පාට බල්ලෙක්. මට ගොරවනවා. බුර මිනිහ ළඟටත් කිට්ටු කරනවා. මං එතන තිබ්බ පොල්ලක් අරගෙන ඌ එලවන්න සෑහෙන්න දැඟලුවා. මූ යන්නෙම නෑ. එක දෙකට බුරන්න ගත්තා. මූ මට බුර වටෙන් ආදාහනාගාරේ වටේට යන්න ගත්තා. මාත් ඒ පස්සෙන්ම ඌ එලවගෙන ගියා. එහෙම්ම ආදාහනාගාරේ පිටිපස්ස තිබ්බ වැට අස්සෙන් රෙංගල මූ යන්න ගියා. මම දන්නේ කොහෙන් මේ වෙලාවේ බල්ලෙක් එන්නද කියලා මෙතනට. එකපාරටම සාමාන්‍යයෙන් මේ කනත්තේ මොන හරි අමුතු දෙයක් වුණොත් මම ඒක ගැන වැඩි හිතන්නේ නැහැ. මේවද මට වෙලා තියෙන්නේ.
ඔන්න එක පාරටම මුළු කනත්තෙම ලයිට් ගියා. කට්ට කරුවල වුණා. ආදාහනගාරේ ඉස්සරහා තියෙන එමර්ජන්සි ලයිට් එක ඔන් වෙන සද්දය ආවා මට. මං ඉක්මනට ආදාහනගාරේ ඉස්සරහා පැත්තට දුවගෙන ගියා. සමන් දෙයියන්ට ඔප්පු වෙච්චාවේ. කෝ මෙතන තිබ්බ ට්‍රොලිය? දෙයියනේ ට්‍රොලිය නෑ. ට්‍රොලිය තිබ්බ මිනිහත් නෑ. මොන විකාර වැඩක්ද මේ වුණේ? මං පිටිපස්සට ගිය ටිකට මිනියයි ට්‍රොලියයි දෙකම නැති වුණේ කොහොමද? මගේ අතින් කටින් දාඩිය වැක්කිරෙන ගත්තා. මේක හිතාගන්නවත් බැරි දෙයක්. මං මගේ ළඟ තිබ්බ පොඩි බැටරි දෙකේ ටෝච් එකක් දාලා වටපිට බැලුවා. මට ඇහෙනවා රමේෂ් මහත්තයයි අර කොල්ලයි වල කපන සද්දේ. පස්වර්ට වදින සද්දේ. දෙයියනේ මේ අක්කු දෙන්න ආවට පස්සේ මාව කයි. මොකද්ද මේ වෙන්නේ? මට හිතාගන්න බෑ. මං ඒක හිතන ගමන් පිටිපස්සට හැරුණා. මට දැන් පේනවා ආදාහනාගාරේ දොරවල් දෙකත් හායි ගාලා ඇරලා. ඒකට තියෙන ඉමර්ජන්සි ලයිට් එක පත්තු වෙලා තියෙනවා. එකපාරට ආදාහනාගාරේ පැත්තෙන් හේතු කරලා තිබ්බ කොස්සක් බිමට වැටුණා. මම මගේ ටෝච් එක ඒ පැත්තට ගැහුවා. කවුරුත් හිටියේ නෑ. මං කොයිකටත් කියලා අඩිය තියලා ඉස්සරහට ගියා. දැන් නම් මාව පොඩ්ඩක් වෙවුලනවත් වගේ. මම විපරම් කර කර කළුවරේ සද්ද ඇහුණු පැත්තට ටෝච් එකක් දාගෙන ගියා. මේ පැත්තෙන් තමයි අර බල්ලා යන්න ගියෙත්. මම මේ පැත්තේදී තමයි ලයිට් ගියෙත්. දෙයියනේ අඩි කිහිපයයි යන්න උනේ. මෙන්න අර ට්‍රොලිය විතරක් තල්ලු වෙලා මගේ ළඟට එනවා. ඒක ආපු විදියට මගේ ඇඟේ වැදිලා නැවතුනේ. මිනිය කිසිම සටහනක් නැහැ. සුදු රෙද්ද විතරක් ගුලි කරලා ඒකුඩ තියලා. හරියටම තප්පර ගාණක් යන්නේ නැති. බාරොන් කියලා මගේ පිටට අත තිබ්බ කවුරු හරි. මං හැරිලා බලද්දි මං දැක්කේ බාගෙට පිච්චුන විරූපී මූණක්. එච්චරමයි මට මතක. රමේෂ් මහත්තයලා ඇවිල්ලා මාව නැගිටවද්දී මං ඒ මලමිනිය ළඟ බිම වැටලා හිටියලු. අනේ දෙයියනේ කියන්නත් ලැජ්ජයි. මට මුත්‍රාත් ගිහිල්ලා. අර කොල්ල කියපි මාමා හිටිය විදිහට අපි හිතුවේ තව වලක් කපන්න වෙයි කියලා. මං ඊට පස්සේ මෙයාලට වෙච්ච දේ කිව්වට පස්සේ මෙයාලා කියනවා මහසෝන් හොරාවට අහු වෙන්නේ නැති කියලා. ඒකයි මනස්ගාත පේන්නේ නැත්තේ කියලා. ඒත් මම දන්නවා ඒක මනස්ගාතයක් නෙමෙයි. එදා රෑ මට උණගත්ත මහත්තයෝ සති දෙකක් බහින්නේ නැතුව එක දිගට උණගත්ත මට. ඔයා මේක බලන එක හරිම ස්පෙෂල් දෙයක්. ඔයා දන්නේ නෑ you are already part of this journey. මේක නිකන් වීඩියෝ එකක් නෙවෙයි. මේක අඳුරු කුතුහලයෙන් පිරුණු real experience එකක්. subscribe කරන්න next episode එකෙන් හම්බෙමු.